ගෙදර අපේ ගෙදර උදේ හවස රෑ පාන්දර 3ට දවල් 8ට උදේ 8ට දවල් 12 1 ඔය වගේ අතර 4 පාරක් පොලිසිය එනවා. ඇවිල්ලා ෆුල් මේ චෙකින් පාරක් දාලා තියෙනවා පොතක් අත්සන් ගන්න එක අත්සන් කළා තමයි යන්නේ. මගේ තව ගයක් තියෙනවා ඒක දෙලටත් ඒ මොබයිල් එකෙන්ම ගිහිල්ලා ඒකත් චෙක් කරලා තමයි යන්නේ. ඒ කියන්නේ මේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි. එනමයි ඉතින්. ඒගොල්ලෝ පත් කරලා ඉවලා තියෙනවා ඒගොල්ලන්ගේ ඉහළ නිලධාරීන්. එතකොට ගෙදරටත් එනවනේ ළමයි. ගෙදරටත් එනවා. ගෙදරට එන්නේ මෙහෙම මේ පන්ති වල ළමයි නෙවෙයි. ඔන අම්පාරේ හොයාගෙන එනවා. දැන් එහෙනම් ගෙදර අපි වෙනම කොටසක් හදලා තියෙනවා හැපති ඉඩමේ ඒ නයිට. මල දන්නේ මට මාර මේකක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ ඉන්නෙත් අනිත් එක ළමයි ඉෂ්ට කරගන්න බැරි දේවල්. දැන් උදාහරණයක් ඔන්න ඇත්තට මේක මේ අහගෙන ඉන්නවනම් ඒ දේවල් වලට මා හුමුණට වැඩක් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ බාගෙට හදපු ගයක් ඉතිරි ටික හදාගන්න. හරිද? ගමේ සමිතියට පුටු 500ක් ගන්න. දෙක තුනක් නම් කමන්නේ. ගෙදර තියෙන හැර කර දෙන්න පුළුවන්. දැන් මෙහෙමයි. දැන් මිනිස්සෙක් මොනවා හරි අපි සමාජයේ දෙයක් කරද්දී ඒකේ හැබැයිම අර්ථය ගන්න ඕනනේ. ඈ දැන් පන්ති වල මේක විල කතා බහ කරන එක ගැටලුවක් නෙමෙයි. ඒක අවුලක් නෑ. නමුත් අර විදිහට එනවා. ඊළඟට සමහර ළමයි එනවා ළමයි සමහර අය එනවා ලොකු මීකිරි හට්ටි අරන්. නෑ ඉතින් මේමයි මිනිස්සුන්ගේ ආදරේනේ යවන්නත් බෑනේ. සමහර අය කියනවා සර් කන්නකෝ සර් මං ඉස්සරහා එක කටක් කන්න. ඔයාලා දන්නේ මාර සීන් එකක් වෙලා තියෙන්නේ. දින එක කණ්ඩම කියනවා. එතකොට මොකද වෙන්නේ නේ? දැන් යා දුර බැහැරි නම් එන්නෙත් ඒකටනේ. ඔයාලා හිතනවා මං කනවා කියලා. අනේ මං කන්නේ නැහැ. මං කන්නේ නැදී ඔය විදිහට වහ ටිකක් දෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ නේ. ඒ නිසා ඒ වෙලාවට මේගොල්ලෝ ඒකයි මේ තියන් ඉන්නේ. දැන් ඔය කට්ටිය අහනවානේ මුතුගල ඇයි නෑ මට රංගනවා නම් මෙහෙම නෙමෙයි රංගන්න පුළුවන්. හරිද? මං එනවනම් මං ස්කොඩ් දෙකක් දාගෙන වාහන දෙකක් දාගෙන එනවනේ. සල්ලි නැතුවද? ඒක නෙමෙයි රංගන්න නෙමෙයි. මේක ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. දැන් මම මේ සිරිපාදියන්ට හිතන් ඉන්නවා. රෑ යන්නේ. ළමයි නිදි යනවා රෑ යන්නේ. රෑම ගිහින් රෑම බහිනවා. නැත්තම් මට මේ ටක් ගාලා ගිහින් එනවා. මෙහෙමයි මිනිස්සු ආදරයට එන්නේ. ආදරයට එන්නේ. ඒක ඒගොල්ලන්ට මොකුත් කියන්න බෑ. ආදරයට එන්නේ. ඉතින් ආදරේ අපිත් බොහොම ආදරෙන් පිළි අරගෙන ඉතින් හිත රිදවන්න නැතුව මේව කරගන්නත් පුළුවන්. තද වෙනවා සමහර අයට. අම්මට සිරි මම අවස්ථා කීපයක් මට එහෙම වෙලා තියෙනවා. හොඳ ටොපියක් සෙට් වෙනවා. තද වුණාම බනිනවා ඈත ඉඳන්. ඔය ආදරේ වගේ තමයි අනිත් පැත්ත. මල පයින්නවා. ඉතින් ඒ හින්දා මම වාහනේ යන ගමනොත් දොර අරගෙන ගිහලා ෆොටෝ ගහපු අවස්ථා තියෙනවා. ඔය අතරින් මේකේ දමල යන්නොත් ඉවරනේ ළමයි. අපි දන්නේ නේ මොන මානස පිස්සොත් ඉන්නවනේ. ඒ කියන්නේ දැන් උඩ පිහියක් හම්බෙලා මේ කවුරු හරි එනකන් ඉන්නේ අනින්න. එතකොට මෙන්න බැහැලම එනවා එකෙක්. වෙන්නත් ඌ නඩු වෙනුත් නිදහස්. ඇයි ඉතින් ඌට මොකද? ඌට පිස්සුනේ. එහෙම තියෙනවා. දවසක් මේ අතක් අල්ලගත්ත පොරක්. හරිද? අර කට්ටිය මැද්දේ මටත් කොහෙන් මගේ අත ගියාද කියලා හිතා ගන්න බෑ. කොහොම හරි දැන් මම දැන් අනිත් පැත්තට මට තේරෙනවා අත මිරිකනවා මම ගසලා ගත්තා. ඌ අත මිරිකනවා. එහෙම දැන් අපි ඔයාලා හිතන්නේ මේ අපි ඔයාලා වගේම ඇති කියලා හැමෝම එහෙම නෑ. එක මානසිකත්වය තියෙන්නේ. දවසක් ඔය සියොන් එකට ගෑනු කෙනෙක් ඇවිත් අප්පච්චි ඈ මුතු ගියාගෙන ආවේ මමත් දන්නවා
මම බැලුවා. මගේ ඉතිහාසයක් තියෙනවා මම බැලුවා මේ මතක නැහැ. මතක් වෙන්නෙම නැහැ. අනිත් එක මට ඒ කාලේ කට්ටිය අයියේ කියලා කතා කරන්නේ එක්කෝ අමිල කියලා මම කතා කරලා තිනවා. මේ අයියේ තමයි ගොඩක් කට්ටිය මගේ යාළුවලා තියෙන නංගිලා එක්ක. හරි? අර නම එන්නෙම නැහැ. හරි? බැලුවා මේ හරියන්නේ නැහැ. දැන් ළඟට ඇවිල්ලා ෆොටෝ ගන්න එක යමතේයි දැන් ළඟට ඇවිල්ලා ළඟට ඇවිල්ලා ෆොටෝ ගන්නවා මෙහෙම කරනවා අපි ඔය මතකයි නේද අපි කතා කරා මම බැලුවා කවදද ඉස්තර ඇහුවා ඔයාලා දන්නවද මේ අවුල් එක්කනේ එයා දැන් ඒ කියන විදිහට කතා කරලා අපි මේ බොහොම හොඳට දන්න අය ඒ හින්දා සියොන් එකේ කට්ටියත් ඇතුළට මේවලා අර මං උන්ට බැන්නත් ඔපිට පිස්සුද එන්න ප්‍රශ්නේ මේ මෑතක මට ආවා මේකක් කවුරු හරි ළමයෙක්ගේ මොකක් හරි අවුලක් නිසා මාව බලන්න ඉල්ලනවා තව රංජන් හරි කවුරු හරි රාමනක හරි කවුරු හරි අපි දෙන්න කරන රංජන්ද මන් දන්නේ කොහමද එහෙම බලන්න ඉල්ලනවා ඉතින් ඒ වගේ දේවල් වලට ළමයි යන්න අමාරු වෙන එකක් නෙවෙයි අමානුෂික හින්දා නෙමෙයි අපි හිතන්න බැරි වෙලා හරි ඔන්න මං ගියා ගිය ගමන්ම මට සතුටුයි කියලා බෙල්ල කපා ගත්තොත් එහෙම. තේරෙනවද? දැන් මට ජීවත් වුණත් ඇති මරුණත් ඇති කියලා මේව කරගත්තොත් එහෙම මටත් සිද්ධ වෙන්නේ එහෙම මේ පිහි අරගෙන ගල්ලා ඌලගම නිදා ගන්න. දෙන්නම යන් මල්ලිය නම් කිය. ඔව්. ඒවා මේ පිටින් බලන් ඉන්නවා වගේ නෙමෙයි. දැන් ඒකනේ මම අපේ පුතාගේවත් කාගේවත් ෆොටෝ දාන්නේ නැත්තේ. ඔය සෙල්ලම ඊට පස්සේ ඒගොල්ලන්ට ඒක මෙහෙම ඒක ටොලරේට් කරන්න මේ ඉතින් ලොකු මේකක් හිතේ හයියක් තියෙන්නත් ඕන. හරි ඈ. ඒක අර ඔයාලා නොතේරෙන ඇත්තගේ ඔයාලා මාත් එක්ක කොහේ හරි ට්‍රිප් එකක් ගියොත් කිලෝමීටරයක් මාත් එක්ක ඇවිදගෙන ගියොත් ඔයාලට තේරෙනවා. මූව නම් අපි ආයේ කියන්නේ නැහැ. ශාක ප්‍රාථමික විපතින් මේ මම අන්තිමටත් කියන්නේ මම හැමෝටම ආදරේ මේ ආදරේ නැහැ කියන එක නෙමෙයි මේක ලයිව් යනවනේ. ඒක නෙමෙයි මේකේ තේරුම. අර පුළුවන් විදිහට ඉතින් කතා බහ කරනවා හැම වෙලාවෙම. හරි. ශුක්‍රාණු දෙකක් ගමනක් යනවලු. එක ශුක්‍රාණුවක් යනවලු බලන්න කොහොමද තාම නෑනේ. අනිත් එක කටවහන වරෙන් සයන දුර යන්න තියෙනවා. ඒතර ඒක කියනවලු. අඩේ අර පේන්නේ ආමාශය නේද? සමහර යාළුවෙක් කවලුත් කියන්නේ ප්ලීස් හැබැයි ගෙදරදී ඔය බඩේරිකු කරලක් එහෙම ගල්ලා අම්මලා තාත්තලා ගෙනත් දුන්නාම තමන්ගේ මල්ලික බඩේරිකු කරලා අරගෙන දිවුවොත් එම ප්ලීස් මල්ලි කියනද නෑ දීපිය බල්ලෝ මේ සෝඩියම් නිකන් තියෙනවා අමතක වෙලා ආයේ දාන්න සෝඩියම් කැල්ල අරගෙන කපන්නේ මොකෙන්ද? ඔය පිහියෙන් කපන්න පුළුවන්. ඒක තමයි තියෙන මහ ජරාම ලෝහය. අනිත් ලෝහ වලට නින්දාවක්. අපිට සාමාන්‍යයෙන් මේක පිහියෙන් කැපිය හැකිද? බ්ලේඩ් එකෙන් කපන්න පුළුවන් සෝඩියම්. බලන්නේ ලැබෙර ගිහලා බලන්න. බල්ලා මතක් කරලා ඒක කපලා දැන් ගෙදර පුරුද්දට ඒක අරගෙන යන්නේ අර කුට්ටිය එතන තියලා. මොකද වෙන්නේ? ගිනි ගන්නවා. මේ වායුගෝලීය ජල වාෂ්පය ඇති. ගිනි ගන්නවා. ගින්නක් එතන. ඕක ඔහොම බේරුණා කියන්නකෝ. ඔය කොල්ලන්ගේ පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් කොහේ හරි ගියාම මොනව හරි උස්සන්න. රෙදි කඩේකට ඵලයන් නූල් බෝලයක් හරි ඌ හිතන්නේ ලොකු ජයග්‍රහණයක් කියලා ඒක. කරවල කඩේකට ගියොත් කරවල කූරියක් හරි දා ගන්නවනේ මෝ. ඔව් අප්පා එන ගමන් පෙන්නන මේ සාලයා. නවත්තපල්ලා ඔය පුරුද්දට අරක කරොත් එහෙම ඉවරයි. සෝඩියම් කෑල්ල දාගෙන ගින්නක් ආයේ ඒවා අద్භූත ගිනි අනිත් එක හොයාගන්න බෑ කොහෙන්ද ආවේ කියලා.
ඊට පස්සේ ඉතින් පත්තරේ වුණත් නිවුස් එක වැටෙන්නේ වෙනම විදියට. අద్భుත කින්නකින් මේ විශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක බවට පත් වී ඇත. මිනිහා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දේහයක බහුල වශයෙන් භාවිතා කරන යම් අවයවයක් වේද ඒ අවයවය පරම්පරාවෙන් පරම්පරාවට යනකොට වඩා විශාලව හොඳින් වර්ධනය වෙනවා. මේක පිළිගන්න බෑනේ නේද ඒක අතර. පිළිගන්න විදිහක් ඇත්තෙම නෑ. එයා කියනවා මේක පරම්පරාවෙන් පරම්පරාවට යන්න ඕනේ නෑ කියනවා. ඒ පරම්පරාවේදීම ඒක වඩා හොඳින් විශාලව වර්ධනය වෙනවා. දැන් අපි නිකන් හිතමු දැන් ඔන්න එයා කියන විදිහට ඒක වෙන්න බෑනේ. ඒක වෙන්න බෑනේ. ඔව්. ඔච්චර මොනවා කියන්න ගියත් හිතේ එනවා ඒක වෙන්න බෑනේ කියලා එකක්. එයා කියන්නේ මේ ජීවිත කාලයේ ඇතුළත මොනවා හරි අවයවයක් වඩා හොඳින් මේ වඩාත් පාවිච්චි කරනවා නම් ඒ කරන අවයවය ටිකක් වඩා හොඳට වර්ධනය වෙනවා. ඒක වෙන්න බෑනේ. ඒක වෙන්න බෑ. ඕක වුණා නම් එහෙම. පොල් කඩන්න ඇන්ටනාවක දිනනවා පාවිච්චි කළා. ඒක වෙන්න බෑ. හරි? ඒක වෙන්න බෑ. දැන් නැත්තම් ඔයාලා මේ ලියන ලිවිල් හැටියට වැඩිපුර පාවිච්චි කරන මොනවාදද? ඕක වෙනම බෑග් එකක් ඕන වෙනවා දාගෙන යන්න. හරි? මේ බෑග් එකේ ඉන්න හම්බෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඒක වෙන්න බෑ. ගීරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න. සුද්දාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. කලින් යවන්න කියන්නේ. සෛල විත්‍යක් නැත. නැත. සෛල විත්‍යක් නැත. ඔක්කොම පටලෙවුණා නේද අර චිට් එක ආවට පස්සේ. මොන්ටිසෝරි වල කොන්සර්ට් එහෙම දැකලා තියෙනවද අපුච්චේ? ගස් ඉන්නවා. හැච්චින් යනවා එකපාරට. ගස්. එකපාරට ගහ කෑ ගහනවා. අප්පච්චි! එතකොට ආයේ වාඩි කරනවා ගහ. ගස්ගල් ගහ ගන්නවා. රාමායනේ එහෙම පෙන්නකොට රාමයි රාවණ යාළු වෙලා හොඳටම. දෙන්න හොඳටම යාළු වෙලා කතා කරනවා. කරට අත දානවා. සීත හනුමත් එක්ක යනවා. යවනෝදය එදා දැන් ඔන්න දිටි කණ්ඩ සෛලයත් එක්ක ඉන්නවා. පොළුවත් වහගෙන කාමරයකට වෙලා. නේද? එන්න ගණ. එළිය බලන්නේ. ඔය කැත්තක් අරගෙන කිරිගස් හොය යනවා. හම්මුණාද කොටල දැන්. කල පොළවේ ගන්නවා එක මගුලයි. නිකන් වතුර එකක් තියලා එහා පැත්තෙන් අත හොදලා යනවා කලේ පොළවේ ගහනවා. මල් නානෝ. අපි ඉතින් ඒව බලන් ඉන්නවා අපි මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ කාලේ කොල්ලෝ විදිහට අපිට මේවා තේරෙන්නේත් නැහැ. පයි. ඇත්තටම ඉතින් කොල්ලන්ට එන ප්‍රශ්නේ යකෝ නිදානකට පිළිදෙන්නවද මේක? නම් ඔය දරුවෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ විදියටයි. ස්ලයිඩන්. ඔයාලා දන්නවනේ. කවුද අනිත් එකේනා? ශ්වාන්. අනිත් කෙනා කවුද? කවුද? ඔව් හොඳයි. වර්චෝව් කිව්වම හරි. රැඩොල්ෆ් හරි ඔයාලා හරි. මේ වර්චෝව් ඇත්තටම පුතා මේ මෙහෙමනේ ඔක ලියන්නේ. ඔන්න ඔහොමද කොහෙද තියෙන්නේ? රෂියන් නෙමියා. මේ මට මතකද මෙහෙම තමයි ලියන්නේ. මේක මෙහෙම ලිව්වට මෙහෙම කියන්නේ. එහෙම ඒවා තියෙනවා
මෙහෙම දැකලා නැද්ද ජිප් జాතියක්? ජිප් වගේක් තියෙනවා. කොහොමද මේ කියවන්නේ? ඔතන මචං මොකක් හරි උගුලක් ඕක. මොකක්ද වන්නේ කියන්නේ මේක? ටක්සන්. yes. මොකද්ද? ටක්සන්. මේකට කියන්නේ ටියුෂන්. මේක කියවන්නේ එහෙම. ටියුෂන් ඒ වගේ ප්‍රොනවුන්සියේෂන් නිකන් අර වෙනස් වෙනවා තියෙනවා. මේ මෙහෙම වාහන జాතියකුත් තියෙනවා දැකලා තියෙනවද? මොකද්ද? Chevrolet, Chevrolet. Whatever the hell it is. Chevrolet. ඔයාලට හිතා ගන්න බෑ. මේක කියවන්නේ මෙහෙම. Chevrolet. අපි හිතන්නේවත් නෑනේ. කෝ? මේ තියෙන්නේ. මේක කියවන්නේ කොහොමද කියන්නේ? Verhoef. දැන් මේ රොසියාවට ගිහලා මේකයි ගෙවල් ළඟින් ඇහුවත් වර්චෝ කෝද කියලා දන්නේ නැහැ කවුරුත්. හරි? හැබැයි ඉතින් කමක් නැහැ. අපි Verhoef කියලා ලියුවොත් වැරදි දානවා. ඒ කොහොමද අපි we are so Sri Lankan නේ. අපි ඒක අමුයෙන් කියවලා තියෙන්නේ. දැන් ඒකට තමයි ලකුණු හම්බෙන්නේ. වර්චෝ. හා කියන්න බලන්න තුන් දෙනාගේ නම් තුන. ස්ලයිඩන්, ස්වාන්, වර්චෝ. ඔතනින් ළමයි ස්ලයිඩන් ශාක විද්‍යාඥයෙක්. ස්වාන් කවුද? සත්ව විද්‍යාඥයෙක්. වර්චෝ ලිංගික අධ්‍යයනය සම්බන්ධ හොඳ ඩයල් එකක්. එතකොට මුන් තුන් දෙනා ටියුෂන් එහෙම කරන්න ළමයි ශාක පාඩමට මුග යනවා, සත්ව පාඩමට මුග යනවා, ප්‍රජනක පදේ විතරක් මුග යනවා. හරි? ටියුෂන් හදලා තියෙන්නේ මේ විදිහට දැන්. දැන් ශාක කරන එක දන්නේ නැහැ. එතකොට ඌ ප්‍රජනනය කරන්නේ, උපරාගණය කරන්නේ ඌ දන්නේ නැහැ. හරි? ඌ ප්‍රජනනය කරන දන්නේ නැහැ. ඌ පරාගය යවනවා ගෙදර ඉන්න ගමන්. රයිට් බලන්න. දැන් මේ